slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the අයිය බං අර විදු කියන එක උත්තර දුන්නා මම 3000ක් දුන්න ගේමින් කවුන්ට් එක කියලා ගන්න බේසික් එක දුන්නේ නැහැ බං තාම බලපන් ඔබ ස්ක්‍රීන්ෂොට් එකක් ටිකක් කියවන්නම් මම හා මල්ලි මම බලන්න හරි හරි අහුන්නේ ඔයිස් කවුරු කරෝ කෙරෙඩක් ගැන කියලා දෙයි හිතන්නේ YouTube channel තුන කයිද කාලේ ගේමින් දාගෙන ගේමින් වීඩියෝ තමයි නම හරි ඒකත් හරියට මේ පස්සේ මේ වීඩියෝ එක රස කතා ගොඩකුත් තියෙනවා මුලින්ම අපි කතා කරමු මේ අර පොඩි එකක් අපි කරපු කැලේ ඌට කරපු කැලේ දෙක හරිද මේ පොඩි එකා ගන්න පොඩි කරන්නේ ඔක්කොම සීන් එකට මු අලුත් නෑ මු මේ ඉස්සර විඳන් ඇක්සෙලින් සීන් එකේ හිටිය මේ ඊට පස්සේ කෙලවෙලි වෙලා ආයෙ රෝස්ටිං කියලා එන චරිතයක් කියලා හිතන ප්‍රසිද්ධ වුණා ආපෝ ගේමින් විදු ඉස් බෑක් කියලා channel එක හැදුවා එහෙම ඇක්සෙලින් වලට මු පටන් ගත්තා අර පොඩි චරිතයක් වුණා මු බයින් මිනිසුන් බැලලා ඉතින් ප්‍රසිද්ධ වුණා හරි මේ පොඩි එකා දාලා දෙනවා හායි විදු කියලා ඊට පස්සේ දාලා දෙනවා මේ මම account එක choose කරගත්ත මේ X store එකෙන් මේ ගන්න ඕනේ කියලා ඊට පස්සේ විදු දාලා දෙනවා මේ රිසිට් එක දාන්න ඊළඟට මම පොඩි රිසිට් එක දාලා ඊට පස්සේ මම voice එකක් දාලා මම අසනීප වෙලා විඩිය බම් කියලා මේ ඒ උඹලා දන්නවද මට තනියම නැතිලා හිටියනේ ඒ මම මට account එක ඕනේ මොකද මම සල්ලි කියලා ඉවරයි මේ ඕනේ මම බාර කරපු එන්න තියෙන වෙලාවේ හරි ඊට පස්සේ මම දාලා ඒ account එක සේල් බම් කියලා දැන් මේක මම දාන්න පළවෙනි එක නෙවෙයිනේ මේක මටත් කලින් ගොඩක් අය දාලා තිබ්බනේ ඊට පස්සේ මම දාලා පොඩි එකා දාලා අනේ එහෙනම් මගේ සල්ලි මේ දාන්න කියලා ඊට පස්සේ මම දාලා සල්ලි දෙන්න බෑ මේ උඹට වෙන එකක් තෝරගන්න වෙනවා ඊට පස්සේ මම දාලා මේ X store එකේ තිබ්බ මේ අලුම account එක තමයි මම choose කරලා තියෙන්නේ මේ මට සල්ලි නැහැ පොඩි මේ හරි මේ කරලා සල්ලි ගන්න දාලා ඊට පස්සේ විදු බෑනලා හරි විදු බෑනලා අනේ උගපන් පොඩි එකක් කියලා එහෙනම් අනිකරම පොඩි එකක් අමාරුවෙන් සල්ලි ගන්න යනකොට පොඩි උන්ට නිකන් කැරේ විදිහට බෑනලා දෙන්නේ හරි ඊට පස්සේ මේ පොඩි එකා දාලා මම පොලිසිය යනවා කියලා යම පොලිසිය ඊට පස්සේ මම දාලා අනේ නටපන් පොඩි එකා ඊට පොලිසිය යනවා ඒ වගේ වොයිස් ගොඩක් දාලා කැරේ විදිහට බෑනලා මේ දාලා උඹට දෙයක් කරනවා පස්සේ බ්ලොක් කරනවා ඊට පස්සේ මේ විදු කියන එක මම දැන් කන්ටැක්ට් කරගන්න හදලා ගොඩක් වෙලා ගොඩක් තැන් වලින් ඒ වුණාට මම අනිවාර්යයෙන් මම බ්ලොක් කරනවා එක එක දේවල් කරලා විදු කට්ටි බෑනලා නේද අනේ මේ එකම කැරියට නෙමෙයි නේද ඔව් කලින් අපේ පොඩි උන් දෙන්න ගොඩක් මුල රිටර්න් එකක් ගමුණා උගේ කලින් channel එක ලක්ෂ ගණන් සබ් තියෙද්දි නැති වුණා මේ දැන් මේ channel එක නැහැ අනික මම මේ ගොඩක් උන් අපිට කිව්වා හරිද අපිට අමාරුවක් නැහැ නේ අනුගියවට කියලා අපි ගාතෙන් දෙනකොට දැන් මම ආයෙ නිකන් ප්‍රසිද්ධ වෙලා පටන් ගත්තනේ කැරි වැඩක් කරන්න ඒ ඉන්න අපි හිතුවා මේ වගේ වීඩියෝ කරන්න හරිද පොඩි මේ පොඩි උන්ට කැරි වැඩ කරන්න එපා බං ඒකයි උඹට කියන්නේ හරිද ඒක බං උඹ පිරමීඩ උඹ පිරමීඩ මේව කරනවා නේ පිරමීඩ මේව කරනවා ඉතින් මං අද ආවේ ඔයාලට 1xbet ගැන කියන්න. ඉතින් ඔයාලට පුළුවන් මචං 1xbet එක හරහා මැච් බලන්න විතරක් නෙවෙයි. මේ මැච් වලට ඔට්ටු තියලා මොන කණ්ඩායමද දිනන්නේ, කවුද වැඩිම ලකුණු ගහන්නේ. මූ මේ 1xbet කියලා ඉවරලා ඒකත් මේ හැමදේම කොහොම කරන්නේ. මුගේ අනිත් එක මුගේ ෆෑන්ස්ලා මුගේ වීඩියෝ බලනවා. මේ උන් අනිත් එක බලහන්කෝ. මේ මුන් මේ ඔය ගූ බෙඩි ප්‍රොමෝට් කරලා ඉවරලා උන් සල්ලි ගන්නවා. සල්ලි දාලා ඉවරලා උන් කෙලව ගන්නවා. මුන්ට ප්‍රොමෝෂන් අනි විදු උඹ කරනවාද කියන්නේ උඹ කරනවා විදු කැරේ. යා ඔච්චර සල්ලි හම්බ ගන්න පුළුවන් උට කරන්න පුළුවන්. එහෙනම් උඹ කරපන් විදු. නිකන් එක පිරමීඩ සල්ලි දාලා ඉවරලා කී දෙනෙක් කෙලව ගත්තද බලන්න. තව උගේ පකේ අනිත් උඹලා වගේ අර ප්‍රසිද්ධ උන් අර එන තැනක් තියාගෙන ඉන්න උන් කිව්ව වගේ ඒවා ප්‍රොමෝට් කරාට පස්සේ බං මේ මිනිස්සු ඉඳන්නේ අඩෝ ඒ වස්ගිරාවට මහම් වෙන උන් අර ඉන්න ඒකට ඒෂා අර මුගියා ඒවා ගැන කියන්න නැත්නම් පොඩ්ඩක් කියන්න හරිද ඒවා ගැන මේ ඒ වගේ කැරි වැඩ කරන්නත් තිබුණේ 1xbet කීක හැමදේම ඉඳලා උඹට එච්චර සාලු නැත්තම් බොන්න ජොබ් එකක් කරපන් බං මිනිස්සු නිකන් අර අනිත් එක බං උගේ ලක්ෂ ගණන් සබ් තියෙනවා views උත් යනවා reach එකක් හොඳයි මුට කොච්චර ජෙනරේට් වෙනවද කියලා රෙවෙනියු ඒ ASCII අර මේ පිර උඹලගේ ඉතින් අර ආරේ ගති නෑනේ වගේ උඹයි උඹේ අර අනිත් එකයි ඔක්කොම මේ වගේ අර පිරමීඩ වලින් තව නැගිටින ඉන්න දැන්නේ උඹලගේ ඊට පස්සේ අනේ ආනික තව තියෙනවා රස කතා තියෙනවා හරි උඹේ අර කොළු සීන් අර මේ අපේ වොයිස් තියෙනවා ඔව් මේ වොයිස් මේ වොයිස් ගන්න ඕගොල්ලෝ මේ වොයිස් ආපුවා කියන විදිහ මූ වැඩි කරෝට එල්ලොන්ට වඩා කොල්ලොන්ට අනේ මූ කියලා තියෙන මූ වොයිස් එක කිල්ලන්ගේ ඒවට වඩා කොල්ලන්ගේ ඒවා ලස්සනයි කියලා. කෙල්ල කියනට වඩා කොල්ලගේ එක ලස්සනයි වඩා. හරි මූ අනික ගායකයෙක් කියන්නේ කවුද මූ ගායකයා? තිවංක අයියා ලස්සනයි. අනික මූ සත්‍යයන් දෙන්න කැමතියි හරි.
ඉවන් කයරෝ හරිම ලස්සනයි. මූ තට්ට සීන් එකේ මෙන්න මේ තට්ටේ මූ තනිකර තට්ටේ. අනිත් හේෂාන් එක්කනේ මූ මේ විදියේ පස්සේ හේෂාන් මායන්නේ එල්ලෙස් එක් වෙලා ඊපස්සේ ඌ මුගෙන් පොඩ්ඩක් වෙනස් වුණා. දැන් බ්‍රේක් අප්. දැන් මුන් දෙන්න බ්‍රේක් එකක් දැන් මූ වෙන කොල්ලෝ ගන්න පරිසංගෙන ඉන්නේ. හරි මූ වොයිස් මෙසේජ් එක දාලා කීකේ ගමුවාර ඒක කීරාන අවුෙන්නේ පාහෙද මුඩ අර account මූ එක free fire ඉස්සර ගාපුන්ට මූ අර පොඩ්ඩක් කොළු සීන් එක ආපහු free fire පටන් ගත්තේ කොළු එක කතා කරන්න ඕනේ. ආයෙමත් තියෙනවා අර free fire පටන් ගත්තේ මූ කොල්ලෝ එක කතා කරන්න ඕනේ. අනික මූ අර කරන එවුන් ඉන්නවද මූ ඒ කාලේ free fire උන් අපි වොයිස් වල මූ අර කියන්නේ අමුතු විදිහට මෝල් කරන්න කතා කරනවා තියෙනවා. හරිද? ඔයාට අහුවෙන්න එපා මේ මූ අර ඒවා ප්‍රොමෝට් කරන වැඩි නියන් අර කොළු සීන් අරගෙන මූ දඟලන්නේ. අනික බං තොට රැප් කියන්නත් බෑ. රැප් කියන්න එපා. මේ අප්කමින් රැප් ආටිස්ට් කියලා මොන අප්කමින්ද ඔය ආකාර පුකමනමන තෝ අර කෙල්ල පුකමකට කරන්නේ තෝ පුකමකට කරනවා. ඒක තමයි කියන්නේ. නෑ කෙල්ල. අර නෑ මූ කොළු සීන් එකේ ඉන්නේ. ඒක මූ හිතන්නේ කොළු. කෙල්ල පුක වෙන්නවා. කොයි ඇඩ්වර්ටයිස්මන්ට් එකට කොල්ලෝ වෙනවා. මූ හිතන්නේ මූ පුක වෙන්න බා. මූගේ කැමති කොල්ලොට කැරී කියලා. කොල්ලෝ ගහන මූ ඒ අනි වීඩියෝ එකෙම කොළු සීන් ආවොත් ඒක තන්න එක හප්ප ගන්න. තෝ දැක්කනේ වීඩියෝ එකනේ. ඒ වීඩියෝ වල තනි කර කොළු සීන් බඩු සීන් දින කැත රැප් එකක් තියෙනවා දැක්කනේ මූගේ ගූ රැප් එකකුත් තියෙනවා ඊට පස්සේ. ඉස්සර කාලේ මූ කරපු එක. ඒවා අපි අස්සෙන් පස්සෙන් හොයාගත්තා. තට්ටය කන්නාඩි දාලා ඉන්නේ ඊනාව බලපන් මුගේ මුනේ තට්ටය ඉතාලි තට්ටයා මොකද කරන්නේ ඔයාගේ වල දෙපැත්තෙන් එන ඩිම්පල් නේ ඔය අනික ඉන්නේ මෙහෙම කරගෙන ඇයි මේ කන්නාඩි දාන්නේ ඇයි ඔයා තට්ටය ඒ මොනවා ඒව කමන්නේ උඹේ කොළු සීන් වල ඔබ බයින්න බෑ හොඳද කොළු වේ කොළු සීන් කියන එක උගේ කැමැත්තනේ අපි කෙල්ලන්ට කැමති වගේ මම අර ඒ වන් බූ බෙටි ඊට අන්න ඒවට තමයි බයින්න අපි සිරාටේ කොළු සීන් එක උඹේ කැමැත්ත කොල්ල එක ගාගෙන සැපේ දා හැබැයි මේ මුලින් කරපු කෙරි වැඩ ෆෑන්ස් අඩු උඹලගේ උඩ වෙන්නේ කන්ජුකට වෙච්ච දේ බලන්න අනිවාර්යෙන් කන්ජුකට වෙච්ච දේ වෙන්නේ හරිද අනික උඹ ඔය තනිකර ඕවා මේ මෙව කරන්න එපා පිරමීඩේ දෙකේ පණේ වැඩ කරන්නේ අනික බං උඹ ගැන විශ්වාසයක් තියන්න එපා උඹට සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් කවන්නේ ලක්ෂ ගාණක් views යන channel එක කන්නේ ඔච්චර ඉගෙන වැඩ කරන්න එපා අපි උඹේ තරහ නෙමෙයි කිව්වේ බං උඹේ අර ඒ ටික හදාගනි බං ඉගෙන වැඩ කරන්න එපා කැරි වැඩ කරන්න එපා